ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මගේ ට්‍රිවිල් එක දෙපැත්තෙන් ඉඳ ගන්න දෙපැත්තෙන් දිරලා තියෙන්නේ. ඉතින් මේක හදන්න ටිකක් ලොකු වියදමක් යනවා. ඉතින් මේ ලොකු වියදම යන හින්දා මම තීරණය කරා මේක හදා ගන්න ඕන කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේක මම කොහොමද කරන්නේ කියලා. මං ගාව තියෙන්නේ මිග් බිල්ඩින් ප්ලාන්ට් එකක්. මේකට මම පාවිච්චි කරනවා 0.8 රීල් එක. මේක දාලා මම පළවෙනි වතාවට තමයි මේ වැඩේ කරන්නේ ටින්කරින් වැඩ. මීට කලින් කරලා නැහැ. ඉතින් මේකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මේකට තහඩු ටික හොයාගත්තෙත් මම යකඩ බඩු එකතු කරන තැනකින් හොඳ තහඩු ටිකක්. ඉතින් මට මේ තහඩු ටික හොයාගන්න ගියේ රුපියල් 900ක් වගේ වියදමක් තමයි ගියේ. තහඩු වලට කිලෝ 3ක් විතර තමයි මං ගෙනාවේ. ඉතින් මේකේ මැද සී බාර් එකක් තියෙනවා. ඒකත් දිරලා තිබ්බේ මලකට කාලා. ඉතින් ඒකත් මම්ම ගෙදරින් නමලා තමයි මේ වැඩේ කරේ. ගහලා ඉතින් ඔයාලට මේක සම්පූර්ණම ටින්කරින් කරපු එකක් මට දාන්න බැරි වුණා. ඉතින් මං හැබැයි මේක අන්තිමේටම ගත්ත වීඩියෝ එකක් තියෙනවා ඔයාලට බලන්න අන්තිම ටිකේ. ඉතින් ඒක මම තාම පොටි ඇදලා මුකුත් කරලා නැහැ. මේක ටින්කර් කරලා දැන්ට අනිත් පැත්තත් ඒ වැඩේ කරගන්න ඕන හින්දා මේ රුපියල් 700කට මේ ඇන්ටි කොරොසිව් ටෝයි ස්ප්‍රේ එකක් ගෙනල්ලා ගැහුවා. මොකද මේක මලකට කන එක නවත්ත ගන්න ඕන හින්දා. ඉතින් මේකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් ඒක අඩුපාඩු තියෙනවා නම් ඔයාලා මට ඒක පෙන්නලා දෙන්න. මේක ගැන දන්න කට්ටිය. තාම මොනවද මේකේ කරන්න ඕන කියලා. ඉතින් හැමෝටම සුබ දවසක්.